ඔබ මේ දේ 2025 දී කරේ නැත්නම් ඔයා කරගෙන යන බිස්නස් එක බංකොලොත් කරගන්න එක නම් ෂුවර්. මොකක්ද බලමුද? කොහොමද තේමු වගේ ඇප්ලිකේෂන් එකක් ඔච්චර ඉක්මනට පළවෙනි තැන ගන්න පුළුවන් වුණේ ලංකාවෙත් හොඳටම යන ඇප්ලිකේෂන් එක තේමු වෙලා තියෙනවා. 68ක් e-commerce share එක අරන් තියෙන්නේ දරාස්. ඒගොල්ලොන්ගෙන් ලක්ෂ 15ක් active usersලා ඉන්නවා online මිලදී ගන්න අය. ඔයාලගෙන් මම අහන්නේ මෙච්චර අය AliExpress, දරාස්, තේමු ඒවලට WhatsApp එකට මැසේජ් කරලා ප්‍රයිස් මොකක්ද, කලර් මොකක්ද අනේ කියලා අහලා උත්තර අරගෙනද යාලා මිලදී ගන්නේ? නෑ නේද? වෙබ්සයිට් එකකින් ඒගොල්ලෝ මිලදී ගන්න. ඒගොල්ලෝගේ ඇප් එකකින් මිලදී ගන්න. ඒතර වෙබ්සයිට්ස් තියාගෙන WhatsApp මැසේජ් වලට සහ ලීඩ්ස් වලට ඇඩ්ස් දාන අපි ලංකාවේ බිස්නස් කරන අයගෙන් මම ඇහුවා ඇයි ඔයාලා වෙබ්සයිට් ට්‍රැෆික් එකක් හදාගන්නේ නැත්තේ ඇඩ්ස් එහෙම දාලා? දන්නවද මොකක්ද උත්තර හම්බ වුණේ? අපේ ලංකාවේ අය මෝඩයි. එයාලා දන්නේ නෑ ඔන්ලයින් අයිටම්ස් ගන්න. iPhone cases විකුණන එක්කෙනෙක් කිව්වා අපි අයට ඊමේල්ස් වත් නෑ සර් කියලා. එතකොට iPhone ඊමේල්ස් නැතුව සෙටප් කරගත්තේ ආච්චිගේ සීයාගේ ID cards දීලා දෙතකොට. ඇයි ලංකාවේ ඔඩියන්ස්ලා නැත්තම් කස්ටමර්ස්ලා ගෙන ඔච්චර පාර්ෂල් විදිහට බිස්නසස් ඉදන්නේ? මේක අහන්න. ඔයාලා ලූස් කරන්නේ ලොකු ක්‍රවුඩ් එකක්. ඒකයි මං කිව්වේ ඔයගොල්ලෝ බංකොලොත් වෙයි කියලා. කොහෙදෝ ඉන්න තේමුලා දරාස්ලට පුළුවන් නම් ඇයි අපිට බැරි? මෙහෙම හිතන්නකෝ, එයාලා ට්‍රේන් කරපු අයව ටාගට් කරලා බිස්නස් කරන එක නේද හරි ක්‍රමය? මේක අහන්න. අපේ අය හැම දේවල්ම දාලා හරියට ලස්සන ෂෝරූම් එකක් හදා ගන්නවා. රාක්කි ඇරේන්ජ් කරලා එන්න යන්න පාරකුත් හදලා ලස්සන ලයිට්ස් එහෙම දාලා මොකක්ද දන්නවද කරන්නේ? රාක්කි තියෙන පොඩි අයිටම්ස් අරගෙන ගිහින් පෙටා පේමන්ට් එකේ විකුණනවා වගේ ලාභයි එන්න කියන සයිස් එකට තමයි බිස්නසස් කරන්නේ ඔන්ලයින් වලත්. sorry අමනාප නම් වෙන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. අපේ බිස්නසස් ICU වල යන්න කලින් අවදි වෙන්න ඕන නැද්ද? අපේ ලංකාවේ අයද මෝඩ නැත්නම් ටාගට් කරන්න බැරි බිස්නසස්ද? ඒක පොඩ්ඩක් අපි හිතන කාලයක් ඇවිත් තියෙනවා නේද? එතකොට train your customers to your platform. ඔයගොල්ලෝගේ platforms වලට ඔයගොල්ලෝගේ clients ලව train කරන එකෙන් තමයි ඔයගොල්ලෝ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ට්‍රැෆික් හදන ඇඩ්ස් වලට කියන්න වියදම් නෙමෙයි, දීර්ඝකාලීන සාර්ථක සැලැස්ම, ඉන්වෙස්ට්මන්ට් නැත්නම් ආයෝජන කියලා. පැසිව් ඉන්කම්, ඔයාලා නිදාගෙන ඉද්දි මිනිස්සු ඔයාලගෙන් අයිටම්ස් මිලදී ගන්න සැලසුමක් හදන්න. ඒවට ස්ට්‍රැටජිස් හදන්න. ඇෆිලියේට්, රිවෝඩ් ඇන්ඩ් රෙඩීම්, ෆස්ට් ටයිම් බයර්ස්ලට ඩිස්කවුන්ට් දෙන විදිහට තව ගොඩාක් කරන්න පුළුවන් ඕගොල්ලෝ ස්ට්‍රැටජිස්. ඔයගොල්ලන්ට හොඳ ස්ට්‍රැටජිස් අවශ්‍යයි. ඔයගොල්ලෝගේ ක්ලයන්ට්ස් ලව ට්‍රේන් කරන්න ඕන ඔයාලගේ බිස්නස් එකේ පාර්ට් එකක් විදිහට පාර්ට් ගන්න. ඔබ හැමෝටම ජය වේවා. තව වීඩියෝ එකක් හම්බ වෙනතුරු bye bye, take care of yourself.